ශ්‍රී ලංකාවේ රෙගුව වර්තමානයේ යොදා ගන්නා ලබන කේතු ක්‍රම HS කෝඩ් එක යත්වා කාලීන මගින් රෙගු ගාස්තු අය කිරීමට සිදුවිය හැකි ඌනතාවයන් මගවා හරවා ගැනීමට අපේක්ෂා කෙරේ. එසේම ශ්‍රී ලංකා රෙගුව සමග කටයුතු කරන අනෑනය අපනයන ක්‍රියාවලිය පහසු කිරීම සඳහා ආවරණ ජාලයක් කඩිනිමෙන් ස්ථාපිත කර ඒ සඳහා සුදුකම් සහිත සේවා සැපයුම් ස්ත්‍රී පුරුෂ භාවය විශ්‍රාම වැටු නොලබන ජේෂ්ඨ පුරවැතියන් සඳහා ළමා සහ මානසික සෞඛ්‍ය වාණිජක භෝග වගාවන් ඇතුළු වගාවන් ගැටලු අවශ්‍යතා හා ඌන සමාලෝචනය කර ජාත්‍යන්ත වෙළඳපොළ ඉලක්ක කරත් මැනිකා ස්වභාවික පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර කඩිනීමෙන් සැකේ